අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ ජාතික වශයෙන් වැදගත් වන කාලීන පණිවිඩයකට පින්වතුන්ගේ අවධානය යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා බොහොම ලස්සන කාරණයක්. පුත්තා වත්තු මනුෂ්‍යානං. ආලවක අහනවා ප්‍රශ්නයක් බුදුහාමුදුරුවන්ගෙන්, මේ කිංසු වත්තු මනුෂ්‍යානං, මනුෂ්‍යයාට තියෙන සම්පත මොකක්ද කියලා අහනවා. ඉතින්දි බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර තමයි මනුෂ්‍යයාට තියෙන සම්පත දරුවා කියලා. මනුෂ්‍යයාට තියෙන සම්පත දරුවා. ඒකටම ගැලපෙන තවත් ප්‍රකාශ බොහෝ තියෙනවා. ලෝකේ හොඳම දේ ළමයින්ට. ඒක කවුරුත් අවිවාදයෙන් පිළිගන්න කතන්දරයක්. ලෝකේ හොඳම දේ දරුවන්ට. ඒ දරුවන්ට ලෝකේ හොඳම දේ දෙන්නේ ලෝකේ හෙට දවස මීට වඩා අර්ථ සම්පන්න කර ගැනීම පිණිස. ඉතින් අද අපේ ලෝකේ හැඩගැහිගෙන යන විදිය දිහා බලනකොට අපිට ඇති වෙන්නේ විශාල කනගාටුවක් සහ විශාල භීතියක්. විශාල කනගාටුවක්, විශාල භීතියක් තමයි අපිට ඇති වෙන්නේ. ඒකට හේතුව අලුත් ක්‍රමයකට ලෝකේ හැඩගැහෙන්න හදනවා. අලුත් ක්‍රමයකට. ඒ අලුත් ක්‍රමය තුල ලෝකෙට විපතක්ම තමයි වෙන්නේ, සැපතක් නම් වෙන්නෙම නැහැ. විපතක්මයි සිද්ධ වෙන්නේ. මම මේක පැහැදිලි කර ගැනීම පිණිස මම හිතුවා මෙන්න මේ වගේ කරුණු ටිකක් මේ පින්නතුන්ට අවධානයට ගන්න ඉදිරිපත් කරන්න ඕන කියලා. දැන් ලංකාවේ තියෙනවනේ පවුල් සෞඛ්‍ය සංවිධානය. පවුල් සෞඛ්‍ය සංවිධානය. ඒ පවුල් සෞඛ්‍ය සංවිධානයෙන් දහස් ගණනක් වින්නඹු කාන්තාවන් ලංකාව පුරාම ස්ථානගත කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ වගකීම තමයි දරුපත් සීමාවන පරිදි මව්වරුන්ට උපදෙස් දීම. දරුවන් සීමා කිරීම පිණිස. මම හිතන්නේ මේක පටන් ගත්තේ 1950 ගණන් වල වෙන්න ඕන. ඉතින් දරුපත් පාලනය කරන මව්වරුන්ට මුදලකුත් දෙනවා. එතකොට දශක ගණනක් එහා පටන් ගත්ත එක. දැන් අද වෙනකොට මේ විදියට අමුතුවෙන් උත්පත්ති පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව අලුත් පරම්පරාව මානසික ව්‍යාධියක ඉන්නවා. දරුවන් නොතැනිය යුතුය කියන අදහස. දරුවන් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. සමහරු ඉන්නවා විවාහ වෙන්නෙත් නැහැ. දරුවන් හදන්නෙත් නැහැ. එතකොට මේ සියලු කාරණා වලින් වැට බඳින්නේ
ඊළඟට වගකීම් බාර ගැනීමට එන ළමා ලෝකයට මව්වරු සූදානම් නැත්තම් මිනිසා සූදානම් නැත්තම් අලුත් දරුවෙකුට අපේ සමාජයට එන්න ඉඩකඩ විවෘත කරන්න ඒ දරුවට එන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් පල්ලෙහාට එනවා. දැනටමත් ලංකාවේ පාසල්වල ප්‍රාථමික පන්ති වැහිගෙන යනවා. ප්‍රාථමික පන්ති. ඒ විතරක් නෙමෙයි දැනටමත් පිරිවෙන්වල මේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙමින් පවතිනවා. මේ සියල්ලටම හේතුව ළමා ජනගහනය අඩුවීම. ළමා ජනගහනය අඩුවීම. එතකොට තව පැත්තකින් මේ ගැන කිව්වොත් එහෙම සමරිසි කණ්ඩායම් ප්‍රමෝට් කරන්නට උද්‍යෝගිමත් කරන්නට සමරිසි කණ්ඩායම් වලට මේ ලොකු අවස්ථාවල් පිරිනමන්නට ඉදිරිපත් වෙන සංවිධාන තියෙනවා. දැන් අපේ පාසල් පොත්වලත් ඒ සඳහා උද්‍යෝගිමත් කරවන පාඩම් ඇතුළත් කරලා පහුගිය දවස්වල අපේ ස්වාමීන් වහන්සේලා දැනුමුගත් නෝනා මහත්තුරු මේකට ලොකු අරගලයක් කළා. ඒ සමරිසි ව්‍යාපාරය ඒක ජනප්‍රිය වෙනකොට මොකද වෙන්නේ? ඒත් අපිට දරුවන් ලැබෙන්නේ නැතුව යනවා. මේ කවුරුත් දන්නවනේ ඔස්කා සිනමා සම්මාන උළෙල. ඔස්කා සිනමා සම්මාන උළෙලට ඉදිරිපත් වෙන්න බෑ සමරිසි පුද්ගලයෝ ඒකේ නැත්තම්. ඒක ඒ තරම්ම ඉහළට ගේනවා. උද්‍යෝගිමත් කරනවා. ඒවට වියදම් කරනවා කියලා කියන්නේ මේ එක්තරා රටක් කටාර් රාජ්‍යයේ වියදම් කරනවා කියලායි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ විවිධ පැතිවලින් මේක උද්‍යෝගිමත් කරනවා, ප්‍රමෝට් කරනවා, උනන්දු කරවනු ලබනවා. මොකද්ද? සමරිසි ක්‍රියාකාරකම්. එතකොට මේ වෙලාවේ මම මතක් කරන්න ඕන මේ ළමයින්ගේ තියෙන වැදගත්කම දන්න රටවල්. ඔය මේ ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන අයට දඬුවම් ඒවා ප්‍රමෝට් කරන්න නෙමෙයි, උනන්දු කරවන්න නෙමෙයි, උද්‍යෝගිමත් කරවන්න නෙමෙයි, මරණීය දණ්ඩනය දෙනවා සමහර රටවල් වල සමරිසි ක්‍රියාකාරකම් වල යෙදෙන අයට. මම කැමතියි මේ රටවල් කීපයක් මේ වෙලාවේ මතක් කරන්න. මොරිටෝනියාව, ඊළඟට ඉරානය, බ්‍රූනයි, ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි රාජ්‍යය, උගන්ඩාව, සුඩානය, යේමනය, සෞදිය, සෝමාලියාව, කටාර් මේ රාජ්‍යවල මරණීය දණ්ඩනය සමරිසි ක්‍රියාකාරකම් වල යෙදිලා වුණොත්. තවත් රටවල් තියෙනවා ජීවිතාන්තය දක්වා හිරේ, පාකිස්තානය වගේ රටවල්. ඊළඟට ඕමාන් අවුරුදු 3ක් හිරේට දානවා. නයිජීරියාව අවුරුදු 14ක් හිරේට දානවා. මැලේසියාව අවුරුදු 20ක් හිරේට දානවා. ගයනාව ජීවිතාන්තය දක්වා. බංගලිදේශයේ ජීවිතාන්තය දක්වා. ඉතින් මේ විදියට මේ රටවල්
මේකට නීත්‍යනුකූලවම විරුද්ධත්වය. ඒ කියන්නේ ඒකෙන් සමාජයට යම්කිසි හානියක් සිද්ධ වෙන නිසා. හානියක්. එතකොට අපේ රටේ ඊට වඩා වෙනස් දිශාවකට ගමන් කරන්න සූදානම් වෙනවා. මේක නිකන් අර දෙයියන්ගේ හාල් කැවිලා කියලා අපි කියන්නේ. දෙයියන්ගේ හාල් කැවුනහම විකාර කරනවා කියලා කියන්නේ. මේකත් ඒ වගේ තත්වයක්. එතකොට දැන් මේ සියල්ලෙන්ම වෙන්නේ මොකද්ද? රටේ ජනගහනය අඩු වීම. රටේ ජනගහනය අඩු වීම. දැනටමත් මේවායේ දුර්විපාක විඳින ජපානය, දකුණු කොරියාව, ඒගොල්ලන් මේකට දැඩි ලෙස මුහුණ පානවා. දැන් දකුණු කොරියාව ඒගොල්ලන්ට ජනගහනය වැඩි කර ගැනීම පිණිස ඒගොල්ලෝ අනුගමනය කළා මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග. විවාහ වෙන තරුණ ළමයින්ට අඩු මිලට නිවාස ආණ්ඩුවෙන් හරි ගස්සලා දුන්නා. අඩු මිලට. මොකද විවාහ ජීවිතය ගෙනියනකොට ගෙයක් තියෙන්න එපායි. ඊළඟට ප්‍රසූත නිවාඩු කාල සීමාව වැඩි කළා. වෙනත් පහසුකම් දුන්නා. එහෙකින්වත් දකුණු කොරියාවට වැඩක් වුණේ නැහැ කියලා වාර්තා වෙනවා. ඊළඟට ජපානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසික තත්වය වෙනස් වුණා. ඒ කියන්නේ විවාහ වෙන්නේ නැහැ, දරුවෝ හදන්නේ නැහැ. ඔය සමරිසි කණ්ඩායම් මේ වගේ විකාර වැළඳ ගැනීම නිසා. ඒ නිසා දැන් ඒගොල්ලෝ දන්නවා රටේ ජනගහනය අඩු වෙනවා නම් කෙලින්ම වදින්නේ ආර්ථිකයට. ආර්ථිකයක් ගොඩ නැගෙන්නේ මිනිහා නිසා. ඒ නිසා ජපානය මීට කලකට පෙර නිවේදනයක් නිකුත් කළා. අපි ආගමන විගමන නීති රීති සියල්ල දැන් වෙනස් කරලා තියෙනවා. මෙහි ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්, මෙහි ඇවිල්ලා රස්සාවල් කරන්න පුළුවන්, විවාහ වෙන්න පුළුවන්. ඒක හන්දා ඉල්ලුම් කරන්න නොපමාව කියලා ඉල්ලීමකුත් කළා. හැබැයි ඉල්ලීම මුස්ලිම් නොවන අයට කියලාත් ඒගොල්ලෝ ඒකේ සඳහන් කරලා තිබුණා. ඒ කියන්නේ ජනගහනය අඩු වෙනකොට රටේ ආර්ථිකයට වදිනවා ඒක. ඒක නිසා වෙනත් රටවල ඉන්න ජනගහනය තමන්ගේ රටට ගෙන්න ගන්න බලනවා ආර්ථිකය ශක්තිමත් කරගන්න. දැන් මේ විදියට. ඒක නිසා මේ පුත්තා වත්තු මනුස්සානං මිනිස්යාගේ දරුවාගේ පහළවීම වස්තුවක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ නිකම්ම නෙමෙයි. නිකම්ම නෙමෙයි. ඊළඟට අපේ රටේ දැන් මම මුලින්ම කතාව පටන් ගත්තේ අපේ පෞල් සෞඛ්‍ය සංවිධානයක් තියෙනවා. ඒකෙන් ළමා ජනගහනය අඩු කිරීමට මව්වරුන්ට උපදෙස් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. නිකන් නෙමෙයි වැටුප් දීලා වින්නඹු මහතාවරු පත් කරලා තියෙනවා දාස් ගණනක්. දාස් ගණනක්. ඒගොල්ලන්ට ඉලක්ක දීලා තියෙනවා මෙන්න මීට වඩා දරුවෝ හදන්න දෙන්නත් එපා කියලා. දැන් මේවා මේ S2 පියාගෙන කරන වැඩ වග කිව යුතු අය. S2 පියාගෙන ඇහැ පේන්නේ නැහැ. එතකොට කවුරුත් දන්නවා 2004 සුනාමිය නිසා රටේ ජනගහනය 36000කට වැඩිය මරණයටපත් වුණා. 아무තු උත්පත්ති පාලනයක් ඕනේ. 아무තු උත්පත්ති පාලනයක් ඕනේ. ඉබේ පාලනය වෙලා තියෙන සුනාමිය. දැන් පහුගිය දවස්වල දිට්වා කුණාටුව නිසා කී දහහක්ද කියලා තොරතුරු දන්නේ නැහැ කවුරුවත්. ඊළඟට වසර 30ක යුද්ධය නිසා අපි දන්නවා හමුදාවෙම අය 23000ක් විතර ජීවිතක්ෂයටපත් වුණා. ඒ කියන්නේ 아무තු උත්පත්ති පාලනයක් ඕනේ මේ ස්වාභාවික සිදුවීම් සමාජ සිදුවීම් නිසා ජනගහනය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි.
මතට ඇබ්බැහි වීම. මතට ඇබ්බැහි වීම නිසා දරුවෝ හදන එක නතර වෙනවා. මතට ඇබ්බැහි වුණාම, කුඩු වලට ඇබ්බැහි වුණාම දරුවෝ හදන එක කෙරෙන්නේ නැතු යනවා. මේ වගේ විවිධ ප්‍රශ්න. ඒක නිසා මේක මහා ජාතික උවදුරක් දැන්. ඊළඟට පින්නතුනි ඉන්න අය විදේශගත වෙනවා. ඉන්න අය විදේශගත වෙනවා. විදේශගත වෙනකොට මොකද වෙන්නේ? ජනගහනය නේත් අඩු වෙන්නේ. ජනගහනය නේත් අඩු වෙන්නේ විදේශගත වීම. ඉතින් මේ වගේ බරපතල තත්වයන් දැනටත් අපේ අය කියනවනේ කඩේ පිටක් කරගන්න කෙනෙක් නැහැ, පොල් ගහට නගින්න කෙනෙක් නැහැ, අහවල් වැඩේ කරගන්න කෙනෙක්. දැන් ශ්‍රමය හිඳිලා දැන් ශ්‍රම ශක්තිය ක්ෂය වෙලා ගිහිල්ලා. ශ්‍රමිකයෝ නැහැ. වතු තියෙන අය වතු විකුණනවා කරගන්න බැරුව. තේ වතු තියෙන අය තේ වතු විකුණනවා. පොල් වතු තියෙන අය පොල් වතු විකුණනවා. අනිත් ඒවත් එහෙමයි. ඇයි මේ? ජනගහනය ක්ෂය වීම නිසා. මේ ස්වාභාවික විපත්. මෙහි අපි විසින්ම කරගනු ලබන විපත්. ඒක නිසා මෙවැනි කරුණු ගැන දැඩි අවධානය යොමු කරන්න. අන්තිමේදී රට රකින්නත් කවුරුවත් නැහැ, හමුදාවටත් කවුරුත් නැහැ, ගොවිතැන්පත් කරන්නත් කවුරුත් නැහැ. මේ හිස් භූමියක් බවට පත් වේවි. හැබැයි හිස් භූමියක් බවට පත් වෙනකොට ඉන්දියාවෙන් ඕන තරම් සෙනගේවි. දැන් ඉන්දියාවේ අතිවිශාල පිරිසක් ඉන්නවා. සමහර විට ඒකට ඉඩකඩ විවෘත කරනවත් දන්නේ නැහැ. හොඳයි, කොහොම වුණත් මේක ගැන ගැඹුරින් සලකා බලන්න කියලා අපි ඉතා කරුණාවෙන් සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.